වැටුණානේ. පව් කකුල් ඉස්සනවා ඇති. මම මේ ගම් ටිකක් ගාලා බිත්තියට තියලා ඇලෙව්වා. දැන් නම් ආයේ ජීවිතේට වැටෙන්නේ නැහැ. අල්ලංග විතරද වෝක් එක්කන් යන්නේ. මාළුවටත් එක්සයිස් ඕනනේ. මම මේ පාත්‍රයේ කරේ තියාගෙන වෝක් එකක් එක්කන් යන්නේ. මාළුවටත් එක්සයිස්. හෙමින් යනවා කියන්නේ බොරු. මම පිටට ෆෑන් එකක් හයි කරා. දැන් යන්නේ ෆෙරාරි කාර් එක වගේ. දැක්කනේ ස්පීඩ් එක. පූසු හදන්න සල්ලි නැහනේ. මං හදාගත්ත ලස්සන මදුරුවෙක්. මූ හරි හොඳයි. මගේ ලේ ටිකක් බීලා පාඩුවේ යන්න යනවා. good boy. සැලූන් එකෙන් රුපියල් 5000ක් දීලා ස්ට්‍රේට් කළේ. තෙමුණොත් ඉවරයිනේ. මිනිස්සු hina වුණාට කමන්නේ මගේ කොණ්ඩේ බේර ගන්න ඕන. වතුර ෆිල්ටර් වලට දහස් ගණන් පූජා කරන්න ඕනේ මේ පරණ මේසයක් ගැට ගැහුවාම මඩ ඔක්කොම රැඳෙනවා. බලන්න වතුර වල පිරිසිදුකම. නිකන් උල්පත් වතුර වගේ. මැෂින් රත් වුණාම තමයි ස්ලෝ වෙන්නේ. මම මේ රවුටරේට තෙත මාත්තුවක් දැම්මා. දැන් බලන්නකො ස්පීඩ් එක. YouTube වීඩියෝ දුවන්නේ නිකන් හාවෝ වගේ. බැටරි ඕවරයි කියලා විසි කරන්න එපා යකෝ. මේවා මෙහෙම හපලා දැම්මම තව මාස 3ක් දුවන්න පුළුවන්. දත් සෙට් එක හිරි වැටුණා හැබැයි. මට නිකන් කිරි බොන්න බෑ. චොක්ලට් කිරි ඕන. ඒ ඉතින් මං එළදෙනට චොක්ලට් එකක් කැව්වා. දැන් නම් කෙලින්ම මයිලෝ එළුවා ෆොටෝ වලට hina වෙන්නේ නැහනේ. මම මේ ලිප්ස්ටික් ටිකක් ගාලා මේකප් පාරක් දැම්මා. දැන් කෙලින්ම Instagram මොඩල් කෙනෙක් වගේ. පුරණ භාෂාව මට තේරෙන්නේ නැහනේ. ඉතින් මං හෙඩ්සෙට් එක දාලා Google Translate දැම්මා. මූ බඩගිනී කියලාද කොහෙද කියන්නේ? මුලා හැමදාම පාන්දර 5ට කෑ ගහනවා. හෙට නිවාඩු දවසක් 8ට කතා කරපන්න නැත්තම් රෑ කෑමට ඉඳ ලැස්ති වෙයන්. ඔපේ වත්තට එන කපුට කළු වැඩිනේ. මම මේ ගාන්නේ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි. සතියක් ගාද්දි මුත් සුදු කොබෙයියෙක් වගේ ඉඳී. පට්ට ගණන්නේ. ඔතින් මං සම්බෝලෙට සබන් ටිකක් දැම්මා. මේකේ ගහලා තියෙන දේහි ගෙඩි 100ක බලය තියෙනවා කියලා. දැන් එම්බුල සැපට තියෙයි. ඕ වැරදි මැසේජ් එකක් ගියානේ. මම මේ රබර් කෑල්ලෙන් මැකුවා ඒත් මැකෙන්නේ නෑනේ. හොඳටම පැන්සල් පාට වැදිලාද මන්දා. ඉවරුණාට බය වෙන්න දෙයක් නෑ. මං YouTube එකෙන් ගිනි ගොඩක් දාලා ෆෝන් එක උඩින් වතුර එක තිබ්බා. දැන් උණු වෙයි. පොලිසියෙන් දඩ ගහනවා ඕවරයක් නැහනේ. කාර් එකේ ගියත් මං නම් හෙල්මට් එක දාගෙනමයි යන්නේ. සේෆ්ටි ෆස්ට්. ડોක්ටර් කිව්වා තෙල් කෑම අඩු කරන්න කියලා. ඔතින් මං පපඩම් බැද්දේ නෑ. රෙදි අයන් කරන එකෙන් අයන් කරගත්තා. දැක්කනේ ක්‍රිස්පි එක. ඒකේ මාර වැස්සක් නේ යන්නේ. සාලේ තෙමෙයි කියලා මං කුඩේ ඉහළ ගත්තා. මේවට තමයි 4D කියනවා ඇත්තේ. ඒක අම්මෝ අද කරන්ට් බිල වැඩි වෙයිද මන්දා. ඉස්ත්‍රිකේ රත් වුණා වැඩි. රස්නේ යන්නත් එක මම ෆ්‍රිජ් එකට දැම්මා. නිවුනාම ආයෙ ගන්නවා. මේක ඇස්සේ පාන් කුඩක පිරিলা ගඳයි. මම හොඳට සබන් වතුරේ දාලා පෙගෙන්න තිබ්බා. සර්විස් එකට දුන්නම රුපියල් 10 ගාණක් ගන්නවානේ. මම මේ නිකන් වතුරෙන් හොදලා ගන්නෙ. මේ සීට් වල කුණු යන්න නම් හොඳට වතුර අල්ලන්නම ඕන. අතින් කලවම් කරන්න ගියාම වෙලා යනවා. මේ බලන්න මගේ අලුත් මැෂින් එක. අම්මෝ. සීනි දිය වෙන්න කලින් මම නෑවා. චොපින් බෝඩ් එක හූදන්න දාලානේ. අනික මේ ලැප්ටොප් එකේ ඇලුමිනියම් කවරේ හරි හයියයි. මේ බලන්න. තක්කාලි කැපෙන්නේ නිකන් බටර් වගේ. නැඳුම් ගත්තම හිරයිනේ. ඒකයි මම මේ ෆෝන් එක උඩින්ම ටෑප් එක තියලා ඉන්ඩේ සයිස් එක මැනලා බලන්නේ. ෂුවර් නෑ ඉන්ඩේ. ඕ කම්පියුටර් එකට වෛරස් ගිහිල්ලාලු. මට බෝවේස් කියලා බයේ මං ස්ක්‍රීන් එකට මාස්ක් එකක් දැම්මා. දැන් බය නැතුව chat කරන්න පුළුවන්. අන්තිමනේ data ඉවර වෙගෙන එන්නේ. මං එක හැක් වහගෙන වීඩියෝ බලනවා. එතකොට යන්නේ data භාගයයිනේ.